சங்கரியே சாமுண்டியே பாதாள பைரவியே உச்சி நேர ஆயிடுச்சு வா வா வா. නමෝ බුද්ධාය. ඔබ සැමට තෙරුවන් සරණයි. මිහින්තලේ අමතලාගම ශ්‍රී භද්‍රකාලී අම්මා දේවස්ථානය වන අපේ දේවස්ථානය තුලින් වසර 22ක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාත අසරණ ලෝක සත්වයාට පිහිට උපකාර වෙලා තියෙනවා. තවමත් අපේම කාර්යය ඒ විදිහට සිදු කරගෙන යනවා. දැනට ලංකාව පුරා බොහෝ අය නොඑක් පීඩාදි වලට අප තුලින් පිහිට උපකාර ලබාගෙන තියෙනවා. නවක වරංකාර දරුවන්ටත් අපි ඒ සිහිය වරං, ආරූඪ වරං, නේත්‍ර වරං, ඖෂධ වරං, පේන වරං කියන ඔය බොහෝ වරං සකසලා දීලා ඒ අයගේ යහපත් තත්ත්වයටපත් කරලා තියලා තියෙනවා. බොහොමයක් අය වරං කියලා අමනුෂ්‍ය දෝෂ වලට යටපත් වෙලා ඉඳලා ඒ අයගේ ජීවිතේ ගොඩාක් දුක්ඛම් කටළු කරදර බාධා වලට මුහුණ දීලා දේවස්ථාන වලට තවත් නොයෙක් ගුරුහුරුකම් කරන අය ළඟට ගිහිල්ලා ගොඩක් නැති නාස්ති වෙලක් තියෙනවා. ඉතින් එහෙම අයත් අපි හරියට යාළගේ වරම මොකක්ද මොන ආකාර දෙයක්ද මේ වෙලා තියෙන කියලා පහදලා තියලා ඒ කටයුතු කාරණාකම් වලින් යාළව ගලවලා යාළව යහපත් තත්ත්වයටපත් කරලා දීලා තියෙනවා. ඒ වගේ නවක වරංකාර අයට මගේ ඒ ආදරණීය දෙමව්පියන් සහෝදරයන් එයාලටත් අපි හැකි ආකාරයෙන් උපකාර කරනවා. අපි දන්න දේ කියලා දෙනවා. ඉතින් අපි යන මග එයාලටත් යන්න ගමන් කරන්න උපකාර කරනවා. ඉතින් මින් පෙරත් අපේ දේවස්ථානය ගැන විද්‍යුත් නාලිකාව තුලින් එලිපෙලි කරන නොඑක් අය අවසර ඉල්ලුවා. ඒත් අපට ආරූඪ ශක්තිය මගේ කාලියම්මගෙන් අවසර ලැබුණේ නැහැ. ඒත් අපි මේ කරන කටයුතු කැලේ සිදු වෙලා කැලේටම යට වෙලා යන්න දෙන්න හොඳ නැහැ කියලා හිතලා මෑණියන්ට ඇවටිලි කරලා මේ දැනුවත් වීම සිදු කරන්න අවසර ලබා ගත්තා. ඉතින් ඒ තුලින් අපේ දේවාලය ගැන දැනුවත් කරලා කැමති අයට ඇවිත් පිහිට උපකාර ලබා ගන්න. එහෙමත් එන්න බැරි අයට ඔබ හැමෝගෙම දුක් කරදර රෝග නැති කරගන්න ඔයාලටම මේ පිහිට උපකාර ලබා ගන්න ආකාරය කියා දෙන්න හිතුවා. ඉතින් ආරූඪ ශක්තියෙන් මගේ කාලියම්මා කියා දුන් මේ විධිවිධාන භාවිතා කරලා අපි මේවා අත්දැකලා විඳලා තියෙන නිසා ඔබටත් එම පිහිට සරණ ලබා ගන්න අද ඉඳන් අපි ඔයාලට දේවාලයේ නොඑක් කටයුතු එලි දක්වනවා වගේම අපි දන්න අපි පිහිට ලැබපු ඒ යంత్ర මන්ත්‍ර ප්‍රතිකර්ම ආශිර්වාද කර්ම කෙම් ක්‍රම එලි දක්වනවා. ඉතින් අපි දන්න ආකාරයට අපි කරලා යත් විඳපු විදිහට ඔයාලටත් ඒවා දැනුවත් වෙලා කැමති නම් ඒවා උපකාරයක් කරගන්න. ඉතින් මේවා අහලා බලලා කැමති ඔබට ඔබගේ දුක්ගිනි නිවා ගන්න උත්සාහ කර බලන්න. මුල් වීඩියෝ එක නිසා මම ගොඩක් කතා කරා. ඒකට සමා වෙන්න ඕනේ. මම අද ඔබට වීඩියෝ තුලින් එලි දක්වන්නේ මගේ ලෞතුරා බුදු පියාණන් බෝධිසත්ව කාලයේදී පවා ජීවිත ආරක්ෂාවට භාවිතා කරපු බුදු පිරිසක් වෙන මේ අනුහස් ඇති මෝර පිරිස. ජීවිත ආරක්ෂාවට බලවත්ම පිරිස වෙන මේ මෝර පිරිසෙන් ඔබට පැමිණෙන නොයෙක් දුක්ඛම් කටළු දෝෂ සහ සතුරු කරදර අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝග පීඩාදී පවා දුරු කරගන්න පුළුවන් ක්‍රමයක්. ඔබ දරා ගන්න බැරි කරදරයක රෝගයක හිටිනවා නම් ඒ ප්‍රශ්න දුක්ඛම් කටළු කරදර බාධා නැති කරගන්න මේ ගහකින් බිමට නොකඩවා පිරිසුදුව පොල් ගෙඩියක් කඩාගෙන ඒ පොල් ගෙඩිය කහ දිහෙරෙන් සෝදා හඳුන් කහ ටිකක් උරගා එම පොල් ගෙඩිය තුල ගාගෙන එම දවස තුල පිලාපිලි හොඩ වලින් තොර වෙලා පිරිසිදු වෙලා නාලා පිරිසිදු වෙලා මහා සෑරුදුන් ළඟට එම පොල් ගෙඩිය රැගෙන යන්න. එම ස්ථානයේදී මල් පහන් සුවඳ දුම් මහා සෑරුදුන් පුදා ඔබ බුද්ධ වන්දනා කරලා මහා සෑරුදුන් රකින්න සතරවරම් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට පින්දී ඥාතීන්ට පින්දී බුද්ධ වන්දනා අවසන් කරන්න. ඒ අවසන් කරලා සූදානම් කරගත්තු පොල් ගෙඩිය දෝතට අරගෙන ඔබගේ දැවෙන ප්‍රශ්නය සිහිපත් කරන් ඒ මෝර පිරිත මහානුභාව සම්පන්න මෝර පිරිත 21 වතාවක් ඔබ සජ්ජායනා කරන්න. ඒක මේ විශ්ව ශක්තියට ඇහෙන විදිහට ටිකක් ශබ්ද නගා ඔබ සජ්ජායනා කරන්න. ඉන්පසු ඔබ කළ සියලු පින් බල සත්‍යක්‍රියා කර ඒ මහා තුනුරුවන් බෙලින් මහා සෑරදුම් මත පිහිටි ද්‍රෝණියක් ධාතුන්ගේ බලයෙන් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ පිහිටින් ඒ මහා මෝර පිරිතේ අනුවසින් මගේ මේ කරදර දුරු වේවා කියා සිහිපත් කර මහා සෑරදුම් වට යන ගමන් වාහල්කඩ සතර මත හිස තියසියා වැඳ තුන් විටක් පැදකුණු කරන්න. එහෙම පැදකුණු කරලා අවසන් කරනකොට මාගේ මේ සියලු කරදර ලෙඩ දුක් රෝග බිහ සියල්ල දූරී භූත වේවා මාගේ ජීවිතය මහා සෑරදුන්ට පූජා වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒවා සිදු වුණාට පසුව අටපිරිකර පූජාවක් හෝ ඔබට ඇකි පූජා ක්‍රමයක් සිදු කර උපකාර වන දෙවියන්ට පින් අනුමෝදන් කරනවා කියලා ප්‍රාර්ථනා කර එම පොල් ගෙඩිය මහා සෑරුන් ළඟ තැන්පත් කරන්න. ඒ විදිහටම ඒ සෙස්චාන්තිය ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පාමුලා සිදු කරන්න පුළුවන්. එතනදී ඒ කඩා ගන්න පොල් ගෙඩිය
ඇස් තුන මුඩ්ඩෙන් වැසෙන විදිහට හොඳට පිරිසිදුව සුද්ධ කරලා ඒකත් ඒ විදිහටම කහදියෙන් සෝදාගෙන හඳුන් කහ ගල්වලා අර විදිහටම මෝර පිරිසින් ඒ බුද්ධ වන්දනා බෝධි වන්දනා සිල් කටයුතු සිද්ධ කරලා මෝර පිරිසින් ජීවම් කරලා ඒක ජයශ්‍රී මහ බෝ හාමුදුරන් වහන්සේගේ පාමුල තියෙනම පොල් ගහන්න තැනක් අර කළු බණ්ඩාර දෙවියන්ට කන්ලව් කරන ඒ යහන් ඉදිරිපිට පල්ලෙහා. ඒතර ඒ තැන ඒ පොල් ගෙඩිය අවසානයේදී වල කාරණා ප්‍රාර්ථනා කරලා ඒ පොල් ගෙඩිය එතන බිඳින්න. ඒක දමලා ගහන්න එපා. කාරණා හිතාගෙන අතේ තියාගෙන ඒ පොල් ගෙඩිය බිඳින්න. එතකොට පොල් ගෙඩිය බිඳින කොටත් ඔයාලා ඒ කාරණා ප්‍රාර්ථනා කරන පිරිත් කියන කොටත් පොල් ගෙඩියේ මුඩ්ඩ තමන්ගේ පැත්තට හරවගෙන ඒ කාරණාවල් ප්‍රාර්ථනා කරන්න. මම ඒකටත් වෙනම වීඩියෝ එකක් දක්වන්නම් ඔයාලා මේ පොල් ගැසීම කාරණාව සඳහා පසුවට ඒ ගැන දැනගන්නත්. එතකොට ඒ විදිහට කරලා ඒ පොල් ගෙඩිය ගහලා ඔයා ප්‍රාර්ථනාවල් ඉෂ්ට සිද්ධ කරන්න කියලා හිතලා බාරයක් වෙනවනේ බාරයේ සිටේ තේපත් කරගෙන ඒ කටයුතු සිද්ධ කරන. එතකොට ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ බොහෝත් වූ බලවත් කරදරයකට බාරයක් වෙනවා නම් වඩාත් හොඳයි. සුජාතාව දුන් කිරිපිඩු දාණය හා සමාන කිරිපිඩු දානයක් ජය මහාමුතුන් වහන්සේට පූජා කරලා අෂ්ටමහා පරික්කාර පූජාවක් එතකොට පළතුරු පූජාවක් සිද්ධ කරලා ඒ බාරය ඔප්පු කරනවා කියලා ඔයාලා පුළුවන් නම් ප්‍රාර්ථනා කරන්න. එහෙම මොෝනේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් දෙයක් ඔයාලා බාරයක් වෙන්න ඒ එතන රකින්න දෙවියන්ට පින් අනුමෝදන් කරන්න බාරහාර ඔප්පු කරනවා කියලා. එහෙම ඔයාලා පොරොන්දුවක් වෙලා ඒ පොල් ගෙඩිය ගහන්න. මේ කාරණා දෙකම කරන්න අපහසු ඔබගේ ගමේ පන්සලේ බෝධි අසල ඒ පන්සල අධිපති ස්වාමින් වහන්සේ දැනුවත් කරලා හැකිනම් බෝධි වන්දනාවක්ද උන්වහන්සේලා සිදු කරගෙන අවසානයේදී මේ කාර්ය සිදු කරන්න. එතකොට ඒ කාර්යය සිද්ධ කරන මේ පන්සල් භූමියේ පොල් ගහන්න බැරි නම් ඒ පොල් ගෙඩිය ඒ බෝධින් වහන්සේ මත තැම්පත් කරන්න. නැත්නම් බෝධින් වහන්සේ වට තියෙන යහන් කුටියක තැම්පත් කරන්න. අපේ ගරුතර ස්වාමින් වහන්සේලාගෙන් අවසර අරගෙන හොරෙන් කරන්න එපා. ඔයාලා ඒක අවසර අරගෙන උන්වහන්සේලාට කරදර බාධක දැනුවත් කරලා උන්වහන්සේලාගේ පීඨෝපකාර ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු ඒ කටයුතු කරන්න. අවසානයේදී ඔබ විශ්වාසයෙන් සිතන්න අදින් පසුව මගේ මේ සියලු කරදර ඉවරයි කියලා දින 3ක් 7ක් හරි පුළුවන් නම් සිදු කරන්න ඒක. එහෙම නැතුව එක වතාවක් සිදු කරත් ඒක ඔබලට උපකාර වෙනවා. ඉතින් ටිකින් ටික හැම කරදරයක්ම නැති වෙනවා විදිහට ඔබට අත්දකින්න පුළුවන්. ඉතින් ඒක ඔබලා දකින්න පුළුවන් වේවි. ඉතින් මේ වීඩියෝ එක මෙහෙම සිද්ධ කෙරුවේ අද බුදු පියාණන් වහන්සේගේ බුදු පිරිතක් උපකාර කරගෙන සිද්ධ කරපු වීඩියෝ එක නිසා මෙහි යම් වරදක් ඇත්නම් මම මගේ ගරුතර ස්වාමින් වහන්සේලාගෙන් සමාව අයදිනවා. ඉතින් මම දන්න ආකාරයට අපි පිට ලබාපු දේවල් තමයි ඔයාලට මේ කියලා දෙන්නේ. ඉතින් නිවනට පිම්පුරන්න ඇති අපේ උතුම් සිද්ධාස්ථාන දුක්ගිනි නිවන්නත් මඟ සාදා ගන්න උපකාර වෙනවා. සත්තයි අද්දුටුයි. උතුම් බුදු පිරිතක් මගින් අද දවසේ ඉදිරිපත් කරපු මේ වීඩියෝ එක ඉතින් මේ මම අවසන් කරනවා. අපහැදිලි මොන හරි දෙයක් තියෙනවා නම් මගේ දුරකථන අංකය වීඩියෝ ඇතුළත් කරලා තියෙනවා. කතා කරලා ඔබ ඒ ගැන පැහැදිලිව දැනගන්න. ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි.